මාර්ග සංවර්ධන අධිකාරිය පැත්තට ගත්තාම ඇත්තටම කන්නන් මහත්තයා අපි හිතුවේ නෑ ඔබතුමා මේ පැහැදිලි කරනකන් සමහර පාරවල් මේ දවසින් දෙකකින් අරගන්න පුළුවන් වෙයි කියලා. අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මොකද මේ හැම ශේෂ්ත්‍රයක්ම සම්බන්ධ කරන්නේ උතනින්. ඔබතුමාලගේ පණිවිඩය ජනතාවට. මාර්ග සංවර්ධන අධිකාරිය ගත්තාම මං හිතන්නේ ගොඩක් දෙනෙක් නොදන්න දෙයක් තියෙනවා. අපේ වාර්ෂික අයවැයෙන් 25%ක වැඩ කරන්නේ මාර්ග සංවර්ධන අධිකාරිය. රුපියල් වලින් කිව්වොත් වසරකට බිලියන 350කට ආසන්න ප්‍රමාණයක් වැඩ කරන්නේ මාර්ග සංවර්ධන අධිකාරිය. ඒ සඳහා නායකත්වය දෙන්නේ මාර්ග සංවර්ධන අධිකාරිය සියලුම ඉංජිනේරුවරුන් සහ කාර්ය මණ්ඩලය. එතකොට එහෙම දැන් ගත්තාම දවසකට දවස් 365 නේ දවසකට දල වශයෙන් බිලියනයකට කිට්ටු වෙන ප්‍රමාණයක වැඩක් මාර්ග සංවර්ධන අධිකාරියෙන් කරනවා නිහඬව. ඒක තමයි මාර්ග සංවර්ධන අධිකාරිය ඇත්තටම මේ ප්‍රතිරූපය වෙන්නේ. එතකොට දැන් මේ විවසනය මේ ආවට පස්සේ ඇති වුණාට පස්සේ අපිට මේ සම්බන්ධයෙන් කතා කරන්නවත් වෙලාවක් නැහැ අපිට. මේක අපි ප්ලෑනින් කරන්නේ. මේක අපි තවස් මෙච්චර ගානකින් මේ ටික ඔක්කොම ක්ලියර් කරනවා. දැන් ගම්මඩුව ගත්තන් පස්සේ දැන් මම හිතන්නේ මෙතුමත් දැන සිටියේ නැහැ එතනට බේලියක් ගහලායි අපි මේක කනෙක්ෂන් එක දෙන්නේ කියලා. ආදි වශයෙන් අපි සියලුම අපේ කාර්ය මණ්ඩලයේ මණ්ඩලය මේක යොසුසුලුව වැඩ කරලා අපි ඉතාම ඉක්මනින් සියලු මාර්ග යථාර්ථයට පත් කරනවා. එතෙන්දී මහ ජනතාවයෙන් අපිට මට ඉල්ලීම කරන්න තියෙන්නේ මම හිතන්නේ මහ ජනතාව මේක අවබෝධයෙන් මේ කටයුතු කළ යුතුයි. විශේෂයෙන්ම මාර්ගවල මේ අපි එක ලේන් එකක් වගේ ඕපන් කරනවා නම් ඒ වගේ වාහන තදබදේ ඇති නොවන ආකාරයට වැඩ කළ යුතුයි. ඒ වගේම ලෑන්ඩ් ස්ලයිඩ් එකක් ක්ලියර් සුද්ධ කරනවා නම් ඒක ඇවිල්ලා නරඹන්න ඕන දෙයක් නෙවෙයි. ඒක භයානකයි. ඒ වගේ දේවල් නොකළ යුතුයි. පාලමක් කඩාගෙන ගිහිල්ලා තියෙනවා නම් ඒක උඩ ගිහිල්ලා 50 60 එකතු වෙලා සෙල්ෆි ගහන්න, ෆොටෝ ගන්න, ඒවා නරඹන්න ඒවා නොකළ යුතුයි. පාරේ වතුර තියෙනවා නම් වතුර මට්ටමක් තියෙනවා නම් ඒ පාරට රිස්ක් එකක් අරගෙන වාහනය ඩ්‍රයිව් නොකළ යුතුයි. අන්න ඒ නොකළ යුතු දේවල් ටික මම හිතන්නේ මහ ජනතාව විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕන. තව මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අපේ මේ සියලු වැඩවලට ත්‍රිවිධ හමුදාවෙන් අපිට පූර්ණ සහයෝගය ලැබෙන විශේෂයෙන්ම හමුදා